හල ජපන් හපාගෙත් ගජරිතරින් අද අපි ඉගෙන ගන්න යන්නේ අගේමස් කශිමස් ඔෂියමස් මෙන්න මේ ක්‍රියාපද ආශ්‍රයෙන් කිය මේ ක්‍රියාපද ආශ්‍රයෙන් භාවිතාවන ක්‍රම පැටින් එක ගොඩක් කට්ටියට පැටරෙලි සහගත හරිම කරදරකාරී ක්‍රම පැටින් එකක් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු එහෙම කරදරකාරී නොවන විදිහට හරිම සරල විදිහට මේ ක්‍රම පැටින් එක කොහොමද අපි මතක තියාගන්නේ කියලා. හරි ඉස්සල්ලාම අපි බලමු අගයමස් කියන එක. අගයමස් කියලා කියන්නේ සිංහල භාෂාවෙන් දෙනවා කියලා කියන්නේ. දෙනවා කියන එක මොන වගේ දීමක්ද මේ අගයමස් කියලා කියන්නේ. හිතන්නකො කාට හරි අපි මොනවා හරි ආපසු ගන්න බලාපොරොත්තුවක් නැතුව කාට හරි මොනවා හරි දෙනවා නම් අපි අගයමස් කියන ක්‍රියාපදය භාවිතා කරනවා. උදාහරණ විදිහට පිරිමි ළමයෙක් ගෑණු ළමයෙක්ට මලක් දෙනවා. යාචකයෙකුට කවුරු හරි හිත හොඳ පුද්ගලයෙක් මුදල් හරි ආහාර හරි දෙන. ඊළඟට යහළුවෝ දෙන්නෙක්ගෙදි කවුරු හරි යාළුවෙක් හද්දි ළඟින් යාළුවට ඒ කෑම වලින් ටිකක් දෙනවා. ඒ වගේ අවස්ථාවලදී දෙනවා කියලා කියන්නේ අපි අගයමස් කියන ක්‍රියාපදේ භාවිතා කරනවා. ඊළඟට අපි බලමු කශිමස්. කශිමස් කියලා කියන්නේ දෙනවම තමයි දීමක්ම තමයි හැබැයි ණයට දෙනවා කියලා කියන්නේ තමයි අපි කශිමස් කියලා භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි කිව්වේ අය ගන්නා බලාපොරොත්තුවක් නැතුව මොනවා හරි දෙනවා නම් කියලා. හැබැයි කශිමස් කියලා කියන්නේ අය ගන්න අරමුණින් අයයට හම්බෙන අය ගන්න අරමුණින් මොනවා හරි දෙනවා නම් අපි කශිමස් කියන එක භාවිතා කරනවා. උදාහරණ විදිහට හිතන්න ළඟ ඉන්න යාළුවෝ පැන්සල ගෙනල්ලා නැහැ. ඒ වගේ වෙලාවට පැන්සල අපි ණයට දෙනවා. පැන්සල ඒ වෙලාවට යට ලියන්න දෙනවා. ණයට දෙනවා කියලා කියන්නේ කශිමස් කියන ක්‍රියාපදේ භාවිතා කරනවා. ඊළඟට මුදල් අවස්ථාවකින් ඉන්න යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා අපෙන් ඉල්ලනවා සල්ලි ටිකක් ණයට දෙන්න පුළුවන්ද කියලා. අය වගේ වෙලාවට එහෙම යාළුවෙක්ට සල්ලි ණයට දෙනවා. ණයට දෙනවා කියන්නේ කශිමස් කියන එක භාවිතා කරනවා. ඊළඟට පොත් කියවන්න කැමති යාළුවෙක් ඉන්නවා. මගේ ළඟ තියෙන පොතක් දැක්කලා ඒ පොත කියවන්න ආසයි කියලා කියනවා. එතකොට අපි යාට ඒ පොත එනවා මට මේක කියවලා දෙන්න කියලා අපි යාට පොත ණයට දෙනවා. ඒ වගේ වෙලාවට අපි කශිමස් කියන එක භාවිතා කරනවා. ඊළඟට අපි බලමු ඔෂියමස්. ඔෂියමස් කියලා කියන්නේ උගන්වනවා කියලා කියන්නේ. උගන්වනවා කියන එක තවත් ආකාරයකින් කිව්වොත් දැනුම දෙනවා කියලා කියන්නේ. හිතන්නකො යම් කිසි පුද්ගලයෙක් සතු දැනුම තවත් පුද්ගලයෙකුට දෙනවට අපි උගන්වනවා. එහෙම නැත්නම් ඔෂියමස් කියලා කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුවරයා ඉංග්‍රීසි භාෂාව උගන්වනවා. ඒ කියන්නේ ගුරුවරයාට තියෙන ඉංග්‍රීසි දැනුම ශිෂ්‍යයන්ට ලබා දෙනවා කියලා කියන එක. ඊළඟට තව උදාහරණයක් ගන්නකො ගණන් හොඳට දන්න යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා ගණන් ඉතුරු යාළුවන් ගණන් භාෂාවට එතරම් දක්ෂ නැති යහළුවන්ට එයාගේ ළඟ තියෙන දැනුම දෙනවා. ඒ වගේ වෙලාවට අපි ඔෂියමස් කියන එක උගන්වනවා කියන එක භාවිතා කරනවා. උගන්වනවා දැනුම දෙනවා කියන අපි ඔෂියමස් කියලා කියනවා. ඉමකර වුන්දස්ක්‍රීමෂෝ. එහෙනම් දැන් අපි වාක්‍ය හදන්න යමු.